හරි අදත් අපි මයින්ඩ් ඔෆ් ට්‍රේඩර් YouTube channel එකත් එක්ක තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් අද සුපුරුදු පරිදි අපි බලාපොරොත්තු වෙනවා කතා කරන්න. අද දවසේදී අද කොළඹ කොටස් වෙළඳපොලේ සිද්ධ වුණේ සහ ඉදිරියේදී ඒ කියන්නේ නැවත මාකට් එක ඕපන් වෙන්න නියමිතව තියෙන්නේ 15 වෙනිදා. ඉතින් 15 වෙනිදා මොන වගේ තත්ත්වයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියන කාරණය අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සුපුරුදු පරිදිම ෆන්ඩමෙන්ටලි සහ ටෙක්නිකලි කියන කොට්ටාස දෙකෙන්ම අපි බලාපොරොත්තු වෙනවා ඒ සම්බන්ධයෙන් කතා කරන්න. හරි. ඉතින් අද දවසේදී මොකද්ද උනේ කියන එක අපි බැලුවොත් එහෙම අද දවසේදී පොයින්ට් 284කින් මාකට් එක අප් වෙලා තියෙනවා. ඉතින් පොයින්ට් 284ක් ලොකු ගාණක් ලොකු ග්‍රීන් කැන්ඩල් එකක් වැදිලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති අපි ඊයේ දවසේදී සාකච්ඡා කරා මේ බ්‍රේක්අවුට් එකක් වෙලා තියෙනවා. අපිට හරියටම කන්ෆර්ම් කරගන්න පුළුවන් ඒක මේ ඉදිරි දවස්වල වැදෙන කැන්ඩල්ස් වලින් කියන එක. ඒ වගේම අපි කතා කරා මාකට් ස්ට්‍රක්චර් එක බෑරිෂ් තත්ත්වයට වැටිලා බෙයා මාකට් එක තමයි අපි හිටියේ. ඉතින් මේ බෙයා මාකට් එකේ ලෝවර් ලෝ සහ ලෝවර් හයිස් හදමින් තමයි අපි හිටියේ. හැබැයි අපි ඊයේ වීඩියෝ එකකින් කතා කරා දැන් ඒ ලෝවර් ලෝ සහ ලෝවර් හයිස් හදමින් හිටපු මාකට් එක හයර් ලෝ එකක් හදලා හයර් හයි එකක් හැදුවා වගේ තියෙනවා. බොහෝ විට මේක හයර් හයි එකක් වෙන්න පුළුවන්. එතනින් එහාට අපිට මේක හයර් හයි එකක්ද කියලා නිශ්චිතවම කන්ෆර්ම් කර ගැනීමේ හැකියාව ඉදිරි දවස්වල වදින කැන්ඩල්ස් වලින් තියේවි. බොහෝ විට මේක හයර් හයි එකක් හදමින් යනවා වෙන්න පුළුවන්. ඒ අනුව මාකට් ස්ට්‍රක්චර් එක බුලිෂ් පැත්තට මාරු වෙයිද කියන එක අපි කතා කරා. ඉතින් එතකොට දැන් අද දවසේ වැදිච්ච කැන්ඩල් එක පොයින්ට් 280 ගානකින් ලොකු කැන්ඩල් එකක් වැදිලා උඩට ගිහින් තියෙනවා. ඉතින් ඒක පැහැදිලිවම අපිට පේන්න තියෙන දෙයක් තමයි දැන් ස්ට්‍රක්චර් එක නැවත බුලිෂ් තත්ත්වයට පත් වෙලා තියෙනවා. මොකද අපි කලිනුත් කිව්වා ඊයේත් අපි මතක් කරා ලෝවර් ලෝ සහ ලෝවර් හයිස් තමයි මාකට් එක පහුගිය සතිය ඇතුළතදී හදමින් හිටියේ පවතින ෆන්ඩමෙන්ටල් තත්ත්වෙත් එක්ක යුද්ධමය තත්ත්වෙත් එක්ක. විශේෂයෙන්ම මාර්තු 23 වෙනිදා තමයි මේ ලෝවර් ලෝ එක ප්‍රින්ට් කරේ. ලෝවස්ට් පොයින්ට් එක මේ දක්වා 20213 කියන තැන ප්‍රින්ට් කරනවා. එතනින් එහාට ගිහිල්ලා ලෝවර් හයි එකක් හදන්න මාකට් එක හදනවා. විශේෂයෙන්ම 21926 කියන තැන ලෝවර් හයි එක හදනවා මාර්තු 26 වෙනිදා. ඊට පස්සේ නැවත ප්‍රයිස් එක පල්ලෙහාට ඇවිල්ලා ලෝවර් ලෝ එකක් හදන්න උත්සාහ කරාට ප්‍රයිස් එක ලෝවර් ලෝ එකක් හදන්නේ නැහැ. මොකද ඒ වෙද්දි තිබිච්ච ලෝවස්ට් පොයින්ට් එක ඒ තමයි අඩුම පොයින්ට් එක 20213 කඩාගෙන පල්ලෙහාට යන්නේ නැතුව ප්‍රයිස් එක මැදින් නැවතුණා. ප්‍රයිස් එක 20939 කියන තැනින් ප්‍රයිස් එක ආපහු බවුන්ස් බෑක් එකක් අරගත්තා. ඒ නිසා ලෝවර් ලෝ එකක් නැවත හදන්න නැතුව ඒක හයර් ලෝ එකක් බවට පත් වුණා. දැන් ආපහු සැරයක් හයර් හයි එකක් හදමින් යනවා. ඉතින් මේ හයර් හයි එක දැන් අතාම අවසන් නැහැ. කොහොම නමුත් පහුගිය ලෝවර් හයි එකට වඩා මේ වෙද්දි හදලා තියෙන හයි එක උඩින් තියෙන නිසා ඒ කියන්නේ පහුගිය අවසාන වතාවට හදලා තිබිච්ච ලෝවර් හයි එක තමයි 21926. ඒ 21926ට වඩා මේ වෙද්දි හයි එක හදලා තියෙන හයි එක උඩින් තියෙන්නේ. මොකද 22128. මේ නිසා මාකට් එක අපිට කියන්න පුළුවන් මේ වෙද්දි හයි එකක් හදලා ඒ නිසා හයර් හයි එකක් හදමින් තමයි මාකට් එක යන්නේ කියන කාරණය අපිට පැහැදිලිව පේනවා. ඉතින් දැන් මාකට් එක හයර් හයි එකක් හදමින් යනවා. තාමත් ඒක ඉවර නැහැ. ඉතින් අද දවසේදීත් පොයින්ට්ස් 284ක් උඩට ගියා. ඊටත් වඩා පොයින්ට් 300 ගානක් උඩට ගිහින් ආය පල්ලෙහාට ආවේ. ඒකෙච්චරම ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් මාකට් එක රිකවරි එකක් වෙමින් තියෙනවා කියන එක පේනවා. මොකද පහුගිය කාලේ යුද්ධමය වාතාවරණෙත් එක්ක ගොඩක් අය සෙල් කරා. ඉතින් ඒ අනුව ඇතිවෙච්ච ගැටලුකාරී තත්ත්වයක් එක්ක තමයි සෙලින් ප්‍රෙෂර් එක වැඩි වෙලා බියර් මාකට් එකක් බවට මේකපත් උනේ. ඉතින් කොහොම නමුත් දැන් අපිට පේන්න තියෙන දෙයක් තමයි මාකට් එක නැවත රිකවර් වෙලා හයි එකක් හයර් හයිස් හයර් ලෝස් හදමින් ගමනාන්තය දක්වා යනවා. ඉතින් දැන් බලාගෙන ඉන්න ඕනේ. දැන් අපි මෙච්චරලා කතා කරේ මේ ටෙක්නිකලිනේ. එතකොට අපි ෆන්ඩමෙන්ටල් පැත්ත බැලුවොත් මේ වෙද්දි ඇමරිකා ඉරාන සාකච්ඡාවක් පාකිස්තානයේදී පැවැත්වෙනවා. විශේෂයෙන් මේක හෙට දවසේදී තමයි මම හිතන්නේ හරියටම පැවැත්වෙන්න නියමිතව තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක වාසනාවට හෝ අවාසනාවට කොහොම හරි දැන්
කොළඹ කොටස් වෙළඳ පොලේ නම් අපිට නම් නිවාඩුවක් හම්බෙලා තියෙනවා අවුරුදුත් එක්ක. ඉතින් නැවත 15 වෙනිදා වෙනකම් මාකට් එක ඕපන් වෙන්නේ නැහැ. ඉතින් සෙනසුරාදා ඉරිදා සඳහාගාරුවාද දෙකම තියෙනවා. මොකද වෙන්නේ කියලා බලන්න. ඒක එක අතකින් හොඳයි. මොකද කෙනෙක්ට ඔබ්සර්ව් කරගන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියන එක හරියටම. හැමදාම මාකට් එක ඕපන් එකේ තිබුණා නම් ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් මොකද්ද වෙන්නේ? negotiations යයිද සාර්ථක වෙයිද? මොකද තාමත් අපිට පේන්න තියෙනවා ලෙබනනයට ප්‍රහාර එල්ල කරනවා. ඊට පස්සේ ඊශ්‍රායල් අගමැතිවරයා නැවතත් සාකච්ඡා කරනවායි කියලා තිබුණා. හැබැයි ඊශ්‍රායලයේ අගමැතිගේ සාකච්ඡා සම්බන්ධයෙන් අපිට ලොකු විශ්වාසයක් තියන්න බෑ ඒක පැත්තකින්. මොකද ඔවුන් හිස්බුල්ලා සංවිධානය මර්ධනය කිරීමේ අරමුණක ඉන්නේ. සහ මේ සීස්ෆයර් එක සම්බන්ධ ඇත්තම මේක ෆ්‍රැජයිල් සීස්ෆයර් එකක් කියලා අපි හඳුන්වන්නේ. ඒ කියන්නේ එච්චරම ශක්තිමත් නැති සීස්ෆයර් එකක් කියලා. මොකද විවිධ කතන්දර කියනවා. ට්‍රම්ප් එක කතන්දරයක් කියනවා. ඉතින් මේ සහ විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔය ගොඩක් ප්‍රහාර ඇමරිකාව විසින් ඉරානයට එල්ල කරලා තියෙන්නේ සීස්ෆයර් කියන්නේ මේ සාකච්ඡා මේසය යන අතර වාරයේදී තමයි. නෙගෝෂියේෂන්ස් අද්දි තමයි ගොඩක් ප්‍රහාර එල්ල වුණේ හැම පාරම වගේ. ඉතින් ඒ නිසා මේ පාරත් බලාගෙන ඉමු. මේ පාර නම් එහෙම නොවේයි කියලා මම විශ්වාස කරනවා. මොකද හැබැයි අපිට ඇත්තටම ට්‍රම්ප් විශ්වාස කරන්නත් බෑ. මොකද ට්‍රම්ප්ගේ වචනේ තැබිය හැකි බර සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා කොහොමත්. මොකද ඔහු කරපු ප්‍රකාශ සහ ඊට පස්සේ මාකට් එකේ ඇති වෙච්ච තත්ත්වයන් අපි හොඳින්ම දන්න නිසා අපිට ඒ සම්බන්ධයෙන් ලොකුවට හිතා ගන්න බෑ. ට්‍රම්ප්ගේ වචන ලොකු බර තැබීමක් කරන්න බෑ සාමාන්‍ය ඇමරිකානු ජනාධිපතිවරයෙක්ගේ වචන වලට වඩා. කොහොම නමුත් දැන් ඔය තත්ත්වය යටතේදී අපිට දවස් 5ක් විතර තියෙනවා ඉදිරියේදී සෙන්සුරාදා සඳහාගාරුවාද දෙක හතරක් තියෙනවා. බොහෝ විට මේ හතර ඇතුළතදී අපිට යම් නිශ්චිත significant information එකක් හරි ප්‍රමාණාත්මක වශයෙන් වටිනාකමකින් යුක්ත information සේවි. මොකද්ද වෙන්නේ? කොයි වගේ තැනකටද කොයි වගේ දිශානතියකටද යන්නේ කියන එක. එහෙමනම් අපිට ආපහු ඉන්වෙස්ට්මන්ට්ස් වලට යන්න පුළුවන්. ගොඩක් අය සමහර අය නම් මේ වෙද්දිත් ඉන්වෙස්ට්මන්ට්ස් පටන්ගෙන ඇති. ඒක හෝල් කරපු කට්ටිය දිගටම හෝල් කරගෙන ඉන්නවා ඇති. අලුතෙන්ම new positions වලට එළඹෙච්ච කට්ටිය ඇති. තවත් සමහරු cautious පොඩ්ඩක් සැකසහිතව බලාගෙන ඇති. ඉතින් මම personally තාමත් බලාගෙන ඉන්නවා. මොකද මාකට් එක high එකක් print කරපු බව ඇත්ත. ඒ අනුව මාකට් ස්ට්‍රක්චර් එක නැවත බුලිෂ් වෙන බවත් ඇත්ත. හැබැයි ට්‍රම්ප්ගේ එක වචනයට පුළුවන් මේ බුලිෂ් ස්ට්‍රක්චර් එක සම්පූර්ණ සුණු විසුණු කරලා දාලා ආපහු බෑරි ස්ට්‍රක්චර් එකක් ඇති කරන්න. ඉතින් ඒක ඇත්තටම අවාසනාවන්තයි. මොකද ඇත්තටම එහෙම විය යුතු නැහැ මං හිතන්නේ. මොකද ඉස්සර යුද්ධයක් කිව්වත් යම්කිසි ජනාධිපතිවරයෙක් විශේෂයෙන්ම රටක ජනාධිපතිවරයෙක්ගේ වචනයක් කිව්වම ඒක හරි හොඳ වේට් එකක් තිබුණා. ඉතින් ඒකත් එක්ක අපිට නිශ්චිත දිශාවක් හොයාගන්න පුළුවන් මේ යුද්ධේ කොහෙටද යන්නේ කියලා. හැබැයි දැන් තියෙන තත්ත්වෙත් එක්ක මම දන්නේ අපි දැක්ක ගොඩක් ෆොරින් මීඩියා වලුත් රිපෝට් කරලා තිබුණා මේ ඉන්සයිඩ් ඉන්ෆර්මේෂන් ට්‍රම්ප්ගේ ඇලයිස්ලා යාළුවෝ ඉන්සයිඩර් ට්‍රේඩින්ග්ස් සිද්ධ වෙනවා කියන චෝදනාවත් ඔහුට එල්ලලා තියෙනවා. ඊළඟට ඉම්පීච්මන්ට් කියන්නේ දෝෂාභියෝගයක ප්‍රශ්නකුත් ට්‍රම්ප් ඉන්නවා. කොහොම හරි ඔය සියල්ල මැනේජ් කරගෙන ඔහු යනවා. ඉතින් මේ තත්ත්වය ලෝකේ මාකට්ස් වලට එච්චරම මම කියන්නේ හොඳ නැහැ. මොකද එක වචනකින් ආය පල්ලෙහාට යනවා ආය උඩට යනවා. ඉතින් ඇත්තටම හරි හමං විදිහට මාකට් එකේ ට්‍රේඩ් කරන එක හරිම අමාරුයි. ඉන්වෙස්ටර් කෙනෙක්ට නම් ලොන්ග් ටර්ම් ඉන්වෙස්ට් කරන කෙනෙක්ට මම හිතන්නේ ප්‍රශ්නයක් නැහැ. නමුත් අර ට්‍රේඩින් පැත්තට යොමු වෙච්ච කට්ටියට හරිම අමාරුයි ට්‍රේඩ් කරන්න. මොකද ට්‍රම්ප් කියන දේත් නෙමෙයි කරන්නේ. ඔහු කියන්නේ අඟවන්නේ එකක් නම් ඒක නෙමෙයි ඊළඟ දවසේ වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධයෙන් ෆොරින් මීඩියා සහ ඒ නිවුස් ෆලෝ කරන එක වැදගත්. හැබැයි මේ ෆලෝ කරත් ඊළඟ විනාඩිය මොනවා වෙයිද කියලා කියන්න බැරි තත්ත්වයක් තමයි උද්ගත වෙලා තියෙන්නේ. ඉතින් ඔය ෆන්ඩමෙන්ටල් තත්ත්වය ඉතින් ෆන්ඩමෙන්ටලි මේ වෙද්දී යම් පොසිටිව් තත්ත්වයක් පේන්න තියෙනවා. ඒක දිගටම කන්ටිනියු වේද නැද්ද කියලා බොහෝ විට අපිට අඟහරුවාදා මාකට් එක බදාදා මාකට් එක ඕපන් වෙද්දී බොහෝ විට අපිට හිතා ගන්න පුළුවන් වේවි. හරි එතකොට ඒක ඒ පැත්තෙන් තියෙනවා. ඉතින් මම කිව්වා වගේ ඊයේ දවසෙත් අපි කතා කරා වගේ අද දවසේ වෙදිච්ච ස්ට්‍රෝං කැන්ඩල් එකත් එක්ක ස්ට්‍රක්චර් එක බුලිෂ් බවට කන්ෆර්ම් වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ස්ට්‍රක්චර් එක කියන්නේ නෝමල් සාමාන්‍ය තත්වයකදී ටෙක්නිකලි බලලා අපිට කියන්න පුළුවන් අන්න හරිය ස්ට්‍රක්චර් එක බුලිෂ් වුණා. දැන් ඉන්වෙස්ට්මන්ට් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි දැන් මේක සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. මේක එක්ස්ට්‍රෝඩිනරි තත්ත්වයක්. මොකද ට්‍රම්ප්ගේ වචන සහ යුදමය වාතාවරණය ඔය සියල්ලත් එක්ක තමයි
මාකට් එක ක්‍රියාත්මක වෙන්නේ නිවුස් වලට මාකට් එක ලොකුවට රියැක්ට් කරනවා. ඉතින් ඒ නිසා අපිට ස්ට්‍රක්චර් එක බුලිෂ් වුණ පමණින්ම ටිකක් මේ වෙලේ ඉන්වෙස්ට්මන්ට්ස් වලට යන්නත් ටිකක් අමාරු තත්ත්වයක් තියෙනවා. ඒ නිසා තවදුරටත් පොසිටිව්, හැබැයි තවදුරටත් ඔබ්සර්ව් කරන එක වඩා සේෆ්. මම විශ්වාස කරන අන්දමට ප්‍රොෆිට් ලොකුවට බලාපොරොත්තු වෙනවට වඩා මම හිතන්නේ තමන්ගේ කැපිටල් එකත් ආරක්ෂා කරගෙන ප්‍රොෆිට් හොයන එක තමයි වඩා වැදගත් වෙන්නේ. ඉතින් ටර්නෝවර් එක පැත්තෙන් ගත්තොත් අද දවසේ බිලියන 5ක ටර්නෝවර් එකක් තියෙනවා. හොඳ ටර්නෝවර් එකක් අද දවසේ නැවතත් වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන් වැඩිම ටර්නෝවර්ස් ඇවිත් තියෙනවා JKH එකෙන් සහ සිලෝන් ලෑන්ඩ් ඉක්විටි කියන ෂෙයාර්ස් වලින්. ඉතින් මේවත් එක්ක අපිට පේනවා විශේෂ සමහර ක්‍රොසින්ග්ස් ගිහිල්ලක් තියෙනවා. ඉතින් අපිට යම් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කොහොමත් මේ සම්බන්ධයෙන් මාකට් එක සම්බන්ධයෙන්. කොහොම නමුත් සාමාන්‍ය නෝමලි මාකට් එක රිකවර් වෙන ආකාරයට මාකට් එක රිකවර් වෙමින් පවතිනවා. සාමාන්‍ය යූජුවලි ස්ට්‍රක්චර් එක bearish to bullish වෙද්දී ওই විදිහට තමයි රිකවර් වෙන්නේ. මේක සාමාන්‍ය ෂේප් එක ඒ ආකාරයෙන් තියෙනවා. හැබැයි අපි බලන් ඉන්න ඕනේ මොන වගේ තත්ත්වයක්ද ඉදිරි දවස් 3-4 වෙන්නේ. මම හිතන්නේ බොහෝ විට අපිට ඉදිරි දවස් ටික ඉවර වෙලා සාමාන්‍යයෙන් බදාදා විතර වෙද්දී කොහොමත් අපිට හොඳ දල අදහසක් දිශානතිය මේක හොයාගන්න පුළුවන් වෙයි. මොන වගේ තත්ත්වයකටද මේක යන්නේ කියන කාරණය. ඉතින් ඕක තමයි මාකට් එකේ අද දවසේ වුණේ. අපි ඉදිරි දවස්වලදී බලන් ඉමු මොකද වෙන්නේ කියන එක. සහ විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දවස්වලදී සාකච්ඡා කරන්න particular shares කීපයක් සම්බන්ධයෙන් කීපයක් මොන වගේ කියන්නේ මොන විශේෂ shares කීපයක් සම්බන්ධයෙන් ඒකේ වල තියෙන ටෙක්නිකල් තත්ත්වය සහ ඉදිරියේදී අපිට මොනවද අපේක්ෂා කරන්න පුළුවන් කියන කාරණය ඒ shares සම්බන්ධයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලටත් මොන හරි share එකක් සම්බන්ධයෙන් දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. ඒ අනුව අපිට ඒ share එක ගැනත් කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි බලමු ඉදිරියේදී මොකද වෙන්නේ කියන කාරණය. දැන් ස්ට්‍රක්චර් එක බොලිෂ් බවට පත් වෙලා තියෙනවා. හයි එකක් හදමින් යන්නේ. තත්ත්වය පොසිටිව්. ෆන්ඩමෙන්ටලිත් මේ වෙද්දි තත්ත්වය පොසිටිව්. හැබැයි අපිට බලන් ඉන්න වෙනවා මොන වගේ තත්ත්වයක්ද ඉදිරි දවස් කිහිපෙදී වෙන්නේ කියන එක. අපි බලන් ඉමු. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නැත්නම් මොන හරි ෂෙයා එකක් සම්බන්ධයෙන් ඕන නම් කමෙන්ට් එකක් දාන්න. අපි ඒ ෂෙයාර්ස් ගැන කතා කරමු ඉදිරියේදී.